හොඳයි වැඩ ඉන්න ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධර්ම ශ්‍රවණලාභී සත්පුරුෂ පින්නතුනි පින්නතියන් මේ සියලු දෙනාම මේ එකහුව වෙලා බලාගෙන ඉන්නේ සූදානමින් සිටින්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ ජීවත් වෙන මිනිස්සු හැටියට අපෙන් කරන්න ඕන කරන හොඳ යුතුයකමක් ඉෂ්ට සිද්ධ කරන්න අපේ සුනන්ද පණ්ඩිත හාමුදුරුවෝ බොහොම ඕනෑකමින් මතක් කරා මේ පින්කම කරලා දෙන්න කියලා. උන්වහන්සේගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න බැරි නිසා හරි කැමැත්තෙන් තමයි මේ ධර්ම දේශනාවට වෙඩි. එතකොට අර යෞවන සමාජයේ පින්කමක් කියමින් මං හිතුවේ මෙතන තරුණ තරුණියෝ ඇත්තේ කියලා. බලද්දි මේක කුලගණ සමිතියේ වැඩක් වගේ. කෙසේ හෝ වේවා මෙහෙම කටයුතු සංවිධානය කරගෙන කරන එක ඔයත්න්ගේ ජීවිතවලට මොකක් හරි විදියකින් අස්සසිල්ලක් වෙන්න පුළුවන්. මොකක් හරි විදියකින් අස්සසිල්ලක් වෙනවා කියලා කියන්නේ මේ ධර්මය අහන එක වෙනතුනේ මිනිස්සුන්ගේ හිතට පුදුම සැනසීමක්. දැන් ඔය ඊයේ හරි පෙරේදා හරි මුස්ලිම් තරුණයෙක් කතා කරනවා මට හාමුදුරුවෝ බලන් දෙන්න ඕන කියලා. මම ඔය ඉතින් ඔය මොකටද කියලා. නෑ වෙන මොකුත් නෙමෙයි. අර ඒ තරුණයන්ට අවබෝධයක් නෑ අර මේ බුද්ධ දේශනාව කියන එක. අර එයාලා කතා කරනවා මෙයා කියලා නෑ ඔයා කියන බණ අහන්න ආසයි ඒකයි. දැන් මේ අන්‍යාගමික තරුණයෝ මේක මේ රැල්ලක් වෙලාදී හරියට කතෝලික තරුණයෝ බණ අහනවා. මුස්ලිම් මිනිස්සු හරියට අහනවා. මේ ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික භාවය අර ධර්මයේ ගුණ කියන තැන අහලා තියෙනවද? සම්දිට්ඨිකෝ කියලා කියන්නේ. මොකද්ද? ඒක සාන්දෘෂ්ටිකයි. ධර්මයේ ගුණ මේ අස්පනා පිට බොහෝ තැන්වල විපාක දෙනවා. ආයේ බලන්න දෙයක් නැහැ. එතකොට මේ ඥාන වලින් එක්ක ආభాසයේ තියෙන අපි කොච්චර හොඳට ඉන්න ඕනද? ආගමෙන් ජාතියෙන් හැම එකකින්ම මේකේ කොටාගෙන ඉන්න අපි අනිත් තරුණ තරුණියන්ට වඩා අනිත් පිරිස් වලට වඩා අපි හරි මානුෂීය වෙන්න ඕන. කොහොමද අපේ මානුෂීයකම රකින්නේ? උදාහරණයක් විදිහට මෙතන කාගේ හරි දැන් ඔය ඉඳගෙන ඉන්නකොට ෆෝන් එකකට කෝල් එකක් එනවා. කියනකොට කෝල් එකක් එනකොට දැන් ෆෝන් තියෙන්නේ කෝල් එන්නේ. ඒකට වෙන මොනායෙන්ද එහෙම අර අපි පුරුදු වෙලා ඉන්නව නේද ඒක දිහා ද්වේෂයෙන් බලන්න. එම් අර චක්චොක් ගාලේ පැත්ත බලන්න. දැන් කොහොමද අර මනුස්සකම මේ අපේම පොඩි දේව පටන් ගන්න ඕනේ වගේ තැන්වල මනුස්සයෙකුට වරදිනකොට ජීවිතේ ඉගෙන ගන්න කාට හරි වරදිනවා නම් අපිට මොකක්ද ඇති වෙන්න ඕන හැඟි බොහොම කරුණාබර සිතුවිලි පහළ වෙන්න ඕන. අපි පුරුදු වෙලා ඉන්නවා අනේකට වරදිනකොට hina වෙන්න.
අපි පුරුදු වෙලා ඉන්න අනේකට වරදිනකොට සතුටු වෙන්න. දැන් ඔය සමහරු කියනවා නේද? ඔය ඔවුන්ට ඔහොම වෙලා මදි කියලා. කියන්නද? අපි කොච්චර කුරිරුයිද? ඔවුන්ට ඔහොම වෙලා මදි. මනුස්සේ වේදනාවට දුකටපත් වුණාම අපි මොකද්ද කියන්නේ? නෑ තව දුකටපත් වෙන්න ඕන. ඊට පස්සේ මිනිස්සු කියනවා මම කියන විදිහටම කියනවා. ඔය ඔවුන්ට තව තේරෙන්න ඕන කියලා කියනවනේ. මොකද එහෙම කියන්නේ? වරදින එක කාට හරි වැරදුනා ජීවිතේ හැම වෙලේම නඩත්තු කරන්න ඕන ගුණාංගය මොකද්ද? මේ මනුස්සකම කියන එක හොඳට නඩත්තු කරන්න. පුදුම විදිහට හැම වෙලේම වයස් ભેදකින් තොරව අනුකම්පා කරන්න. පන්ති ભેදකින් තොරව අනුකම්පා කරන්න. මෙහෙම කියනකොට ඔයත් කියයි හාමුදුරුවනේ අපිට ගැළපෙන මිනිස්සු එක්ක තමයි අපි ඉන්නේ කියලා. ගැළපෙන මිනිස්සුත් එක්ක ඉන්න. නොගැළපෙන මිනිස්සු අව탁සේරු කරන්න එපා. ඔයත් බලයි මම මේ මොකද්ද මේ කියන්නේ කියලා. නොගැළපෙන මිනිස්සුන්ට නොසලකා හරින්න එපා. මිනිස්සුන්ගේ ගැළපෙන නොගැළපෙන එක මිනිස්සු ගාව තියෙන එක. අපේ සත්පුරුෂකම කාගාව තියෙනවා. ඒක අපි ළඟ තියෙනවා. අපේ මනුස්සකම අපි ගාව තියෙනවා. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි දැන් ඔය ගංගේවල් වල ඉන්නකොට අපි එහෙම ඇත්තටම පව් කරන්නේ නැහැ. මොකද මේ මිනි මරණ හොරකම් කරන්නේ නැහැ. හැබැයි බුරාණගෙන අකුසල් ටිකක් තියෙනවා මොනවාද? අනේක තරන්න බෑ. අනේක ඉවසන්න බෑ. කිසි දෙයක් උහුලන්න පුළුවන්. අර මේ පැත්තේ ලස්සසුම හම්බෙනවා. අස්සසුම කියලා දෙන්න සමෘද්ධිය පරම ඒ අස්සසුම තියෙනවා මරණව කවදා හරි බලන්න. ඇයි කාගේ හරි ගෙදරක අපි හිතමු ත්‍රිවිල් එකක් තියෙනවා කියලා. මේ පැත්තේ අපේ සංගහන්න නැතේ ඒකට අස්සසුම දෙන්න එපා කියලා. නබෝරුවට කියනවා අරුන්ට මොකටද කියලා. අතින් පයින්නවද? මිනිස්සු හරි අකමැති අනේකට ලැබෙනවට. මිනිස්සු හරි අකමැති අනේකට හරියනවට. මිනිස්සු හරිම අකමැති අපේ දරුවෙක්වත් විභාගයෙන් පාස් වෙනවට කැමති නැහැ. රස්සාවක්වත් මේ පැතිවල එහෙම නැතුවද මං කියන්නේ. බොහෝ පැතිවල එහෙමයි. රස්සාවක්වත් හම්බෙනවට කැමති නැහැ. අපූර්වට කියනවා නේද අපි හිතුවා උන්ටම වෙයි කියලා. මිනිස්සු ප්‍රාර්ථනා කර කර ඉඳලා තියෙන්නේ මොකද්ද? කිසි කෙනෙක් කැමති නැහැ වුණුතුනේ අපිට හරියනවට. සියලු දැන් කවුද මේ කිසි කෙනෙක් කියලා කියන්නේ? ඔයත් අය වෙන කවුද? මේක තමයි ඔයත්ගේ ස්වභාවය. හැම වෙලේම පුරුදු වෙන්න. කවුරු හරි සතුටින් ඉන්නවනම් ආශිර්වාද කරන්න. කාගේ හරි දරුවෙක් ඉගෙන ගන්නවා නම් ආශිර්වාද කරන්න. කාගේ හරි ගොවිතැනක් බතක් හරි කමක් නැද මේ පැත්තවල අලියනවා නේද? ඔය ඌරෝ එහෙම පයින්නව නේද? ඔය අපූර්වට කියනවා ඔය
මගේ එකට ඌර 15ක් විතර බහැලා නටලා අරකගේකට හොටවත් තියලා නැහැ කියන්නේද? ඒ සතුට මොනවා කෙරුවනම් මගේ එක විතරක් ඒකට විතරක් ඌර බැස්සට බෑ. මොකද කරන්න ඕන? අරකටත් බැස්සොත් තමයි සතුට. ඔය ගේන්නක බාන්න වෙනදට වඩා බැතගෝනි 7-8ක් පුරවගෙන පැලෙන ආනා මාස කීයවද ඉස්සේ කියලා පුරුදු වෙන්න. හැම වෙලේම පුරුදු වෙන්න. මේවා පුරුදු කරන්න පුළුවන් කොයි කාලෙද? මේ ಗುಣ දැන් මේ අම්මලා තාත්තලා හිතන්න තව කී කාලයක් ඔය ಗುಣ පුරුදු කරන්න පුළුවන් කියලා. අපි මේකේ අවුරුදු 7-800ක් ඉන්නවා. මම බණ කියනකොට මැරෙන්න පුළුවන්. ඔයත් බණ අහනකොට මැරෙන්න පුළුවන්. මේ හරි අස්ථාවර ජීවිත. හැම වෙලේම පුරුදු වෙන්න. අපි කාලෙකින් ආය මිනිස්සු වෙලා උපදින එකක් නෑ. ඉපදෙච්ච වෙලාවේ පුරුදු වෙන්න ඕන ගුණයක් තමයි ඊර්ෂ්‍යාව නැති කරන්න. නිරන්තරයෙන් ඊර්ෂ්‍යාව නැති කරන්න. ඊළඟ එක අනේකක් දරන්න පුරුදු වෙන්න. දැන් ඔය ඊරෑ මට කතා කරනවා ජපානයේ ඉන්න තරුණේ. කතා කරලා කියනවා හාමුදුරුවනේ අර මේකනේ යෞවන සමාජ යුද්ධෙ ඉන්නෙන්ද මම මේ කියන්නේ. ඒ ගැල්ලමත් එක්ක කතා කරනකොට මේ පොඩි දෙයක් නම් මට කේන්ති යනවලු. ඒ වුණාට මම ඒ ළමයට හරි ආදරේ. මම හව කේන්ති ගිහපුවම මොකද කරන්නේ? නෑ ඉතින් හාමුදුරනේ කුණු හරපුණත් එක්ක බයිනවා කිව්වා. එතකොට මම ඇහුවා දැන් ඔය ආදරේ කියලා කිව්වේ මොකටද එහෙනම්? පළවෙනි ජීවිතේ පුරුදු වෙන්න. තව එකක් කියලා ඉන්නකොට බොරුවට එහෙම නම් බණ අහන්න එපා. ඒ කියන්නේ මූණිච්චාවට බණ අහන්න එපා. ඉරහඳ වගේ විශ්වාසයි මම මෙව්වා කිව්වා කියලා ඇත්ත හැදෙන්නේ නැහැ. මොකදයි මේ ජීවිතය යන පළවෙනි බණයි. ඔයත් ඔය ඉඳගෙන බොරුවට තමයි බණ අහන්නේ. බොරුවට බණ අහන්න එපා. මූණිච්චාවට බණ අහන්නත් එපා. ඒක හරි අකුසලයක්. ඔය වංචාව කරන්නේ කාටද? ධර්මයට. අහන බණ පදයක් ගහන්නේ පුණා මිනිස්සු හිතන්න ඕන මොකද? හෙට ඉඳන් හැදෙනවා. හෙට ඉඳන් මේ දේ කරන්නේ නැහැ. මම යෝජනා කරනවා ඇත්තන්ට. හෙට ඉඳන් කිසි කෙනෙකුගේ හිතක් රිද්දන්න එපා. මරන්න කලින් මේ ටික පුරුදු වෙන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. දැන් ඔයත් නිකන් හදවතට තට්ටුවක් දාලා බොනොත් බල්ල පුරන්න කතා කරනද? මොකටද බල්ලොන්ටත් එක්ක පුනරපෙන් බයි? මේ පැත්තේ බොනවද නැත්නම් මම හිතන්නේ නෑ බොහෝ පැතිවල බොනවා එකයි. පුදුම විදිහට කසිප්පු බොනවා ගම් වල මිනිස්සු. පොඩ්ඩ බැරි වෙච්ච ගමන් ඊට තපන් ඔය අවුරුදු 16 17 පටන්. එච්චර යන්න ඕනෙත් නෑ. මේ අවුරුදු 14 15 පොඩි ගොල් මෙහෙත් ඇති එහෙම ළමයි. ගුලි කනවා. මේ ළමයි නම් ගංජා බොන්නේ නැතුව ඇත්තන්නේ. අවුරුදු 18 19 මේ වයස්වල දරුවෝ පුදුම විදිහට අර පෙති වර්ග බොනවා. හරි පිළිකාවක් වෙලා තියෙන්නේ. ඒක හරි ගැටලුවක් වෙලා තියෙන්නේ. පාම්බාගයක් කා ගන්න පණ නැහැ ගැහුවොත් එහෙම දෙකට කැඩෙනවා. ඒ උනාට තියෙන පඬිතුක මේ පොඩියෝ කිරියම්මඩ කිරියත්තට ගරු කරනවා. අනේකට උංගන් දෙනවා. ජීවිතේ පුරුදු වෙන. මිනිස්සෙකුට උදව්වක් කරන්න එන්නේ මම ඒ කාරණා මතක් කරේ.
මේ හරියට තරුණයන්ට තියෙන ගැටලුවක් තමයි තරන්න බැරිකම හින්දා බොහොම ඉක්මනට යමකට ප්‍රතිචාර දක්වන්න උත්සාහ කරනවා. බොහොම ඉක්මනට. ඒක කොච්චරද කියලා කියනවා නම් ඔය මාතර දැන් අවුරුදු 2ක් විතර ඇති. කොල්ලට අවුරුදු 16යි අනේ කොල්ලට 15ක් කර 17යිද කොහෙද? පිහින් ඇල්ල මරුවන්නේ 11 පොලකට. 11 පොලකට ඇල්ල මරුවා. ඔය දැන් අර ජහුට තියෙනව නේද මේ අපේ පැත්තේ ජහුට පොලක් හෙටලා ඇති කරන්න ඕන. කී දෙනෙක් හෙල්මට් පාරව කනවාද කියලා බලන්න. මොකටද මේ අතිශය අසහනකාරී තරුණ පිරිසක් බිහි වෙන්නේ? අනේකගේ දුක වේදනාව කඳුල කියන එක අඳුරන්නේ නැහැ. ජීවිතේ පුරුදු වෙන්න. හැම තැනදීම අඩියක් පස්සට එන්න. හැම කලබලකාරී තැනකදීම අපේ ගෙවල් වල අම්මලා තාත්තලා දෙක වෙන්න කැමති නැහැ. එකක් කිව්වොත් 60ක් කියලා තමයි නවත්තන්නේ. කවදාවත් ජීවිතේ එකට එක කියන්න යන්න එපා. කියන්න බලන්න එකට එක කියන්න ගියපුවාම ගැටලුව වැඩි වෙනවද අඩු වෙනවද? ඒක ඉතින් දන්නවනේ ඇත්තෝ. අයියෝ හොරන්නේ නැත්තේ නේද? ඔයත් හොඳටම දන්නවා කවුරු හරි ආවේගෙන් ඉන්නකොට දැන් ඔය කාර්යාලයකට ගියපුවාම අපේ වැඩේ කරලා දෙන්න ටිකක් පරක් වුණාම අපිට කේන්ති යන්න ජීවිතේ පුරුදු වෙන්න ඉවසන්න. දැන් මේ අම්මලාට තාත්තලාට වැඩිපුරම කේන්ති ගියා නම් කේන්ති ගියේ ඔය ගෙදර ඉන්නකොටද ඔය පාර දිහා ඉන්නකොට වැඩිපුරම කේන්ති ගියේ ගෙදර ඉන්නකොට නෙමෙයි. මං හිතන්නේ මේ පන්සලේ සිල් ගන්නවනේ. මිනිස්සු ඇත්තටම සිල් ගන්න ඕන ගෙදරද පන්සලේද? මොකටද පන්සලේ සිල් ගන්න? ඇත්තටම යන්න. පන්සලේ හැදිච්ච එකම අමුතුවෙන් හදන්න පන්සලේ ඇවිල්ලා දබර වෙන එක තියෙනවා. පන්සලේ ඇවිල්ලා කුණහරප කියනවා. පන්සලේ ඇවිල්ලා කෑකෝ ගහන්නේ නැහැ. මම මේ කියන්නේ හෙට ඉඳන් සුදු ඇඳගෙන ලෑස්ති වෙන්න කියලා නෙමෙයි ගෙදර. මිනිස්සුන්ගේ හැදිච්චකම නිමිච්චකම තියෙන්න ඕන කොහෙද? ගෙදර. තෝ කියලා කටක් කරලා කිව්වනම් ඔයත් කිව්වේ ගෙදරද පන්සලේ? ගෙදර. එහෙනම් නිමිච්චකම කොහෙද තියෙන්නේ? ගෙදර. වැඩිපුරම ලේ පිච්චුණා නම් පිච්චුනේ කොහේ ඉන්නකොට? දැන් කොහෙද අපි නිමෙන්න ඕන? ඒ උනාට නිමෙන්නේ කොහෙද? මොකටද ඇවිල්ලා අපිට සිල් පෙන්නන්නේ? ඔය හැදිච්චකම ගෙදර තියාගන්න. ඔය විනීතකම අදන් මේ පැතිවල බොන්න දෙන්න ගැටලුවක් නෑ. කවදාවත් මිනිස්සු බීලා යනකොට පාරවල් ගන්න එක්කෙනෙක් දෙන්නෙක් එහෙම ඇති. යල්ලනවා. කුටි කනෝනේ වුණත්. ඇති හැටි වෙරි පෙන්නන්නේ කොහෙද? ගෙදර. මේ කරන හැම අකුසලයක්ම මිනිස්සු සිද්ධ කරන්නේ. කුණහරපෙන් බයින්නේ වැඩිපුරම කාටද? ඔය නිකන් එන ගම කඩවල දිහා බයිනවද නැහැ? ඒකත් ගෙදර. පැහැදිලිද මම මේ කියන්නේ? මිනිස්සු හැදෙන්න ඕන කොහෙද දැන්? මතක තියාගන්න. පවුල පන්සල වගේ තියාගන්න. පවුල පන්සල වගේ තියාගන්න. මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. කිසිම දෙයක් කල් දාන්න එපා. අපි හර ඉක්මනට මැරෙන්න පුළුවන්. දැන් මතකද පෙරේදා කුලියා පිටි පාසල් වෑන් එකේ අර පොඩි උන් තුන් දෙනා අම්මලා උදේටනේ නැගිටලා කවලා පොවලා ඉඹලනේ යවන්නේ. මරුණා.
අක්කයි නංගි අක්කා මැරුණා නංගි ඉස්පිරිතාල අම්මා පොඩි දුව තියාගෙන ඉස්පිරිතාලේ ඉන්නවා තාත්තා ලොකු දුවගේ මල ගෙදරට ලෑස්ති වෙනවා නංගි දන්නේ අක්කා මැරිලා කියලා කියන්නේ මිනිස්සු මොන දුකක් විඳිනවද මැරිච්ච ළමයාගේ මලකඳ ගෙදරට රයන්න තාත්තා ලෑස්ති මෝචරිය ගන්න බාල ළමයා තියාගෙන අම්මා වාඩ්ඩුවේ ඉන්නවා මිනිස්සුන්ට ඔතනදී තේරෙනවා අපි කොච්චර හොඳට ඉන්න ඕනද කියලා මිනිස්සුන්ට ඔතනදී තේරෙනවා අපි කොච්චර අපේ මනුස්සකම සත්පුරුෂකම හදා ගන්න ඕනද කියලා ඒ වගේ දෙයක් ජීවිතේට උනහම මොනවාද මිනිස්සුන්ට ඕනේ පුරුදු වෙන්න කවදාවත් උණුහරුපයක් කියන්න එපා මේවා හරි අස්ථාවරයි අර දැක්කද අර වරායේ අර ප්‍රයිම් මෝර් එකට පෙට්ටිය කන්ටේනර් පෙට්ටිය කඩාගෙන වැටෙනවා අර පැණි කුඩු ගෙඩියක් පොළවේ ගහුවා එක දරුවෙක් ඉන්නවා බොහොම ඉක්මනට රාම්බම් පොලාලිය ගහුවේ අම්මටයි දුවටයි තුන් හිතකින්වත් හිතනේවද මේක වෙන්නේ අවදාවත් අපි හිතන දේවල් වෙන්නේ නැහැ වෙන දේ හිතා ගන්නත් බෑ කවුදෝ දේශනා කරේ බුදුහාමුදුරුවෝ මේක තේරුම් අරගෙන අද ඒමරු පින් කරගන්නේ කුමටද කුසලට කම්මැලි වන්නේ එක වචනකින්වත් සසරණන් දිග්ගස්ස ගන්න එපා එක වචනකින්වත් අකුසලයක් කරගන්න එපා ගෙදර ඉන්නකොට හෙට ඉඳන් මේ තරුණියොත් ඉන්න හින්දා මං කියන්නේ ඔය අම්මට තාත්තට අපි 4-5 දෙනෙන්නේ ගෙදර හැම ගස්ඨණයක්ම ඇති වෙන්නේ 4-5 දෙනා එක්ක ගනුදෙනුවක් බේරගන්න බැරි හින්දා නෙමෙයි සමහර ගෙවල් වල නේ 4 දෙනයි ඒ සේරටම වඩා ඒ ගෙදර ප්‍රශ්න වැඩි මම මෙහෙම දේශනා කරන්නේ මරණකම් සතුටින් ඉන්න බෑ තරුණ තරුණියෝ මේ දූදරුවෝ මතක තියාගන්න ඕනේ හැමදාම අම්මා තාත්තා එක්ක බත් කන්න හම්බෙන්නේ නැහැ දැන් ඔය සමහර ළමයින්ට අම්මලා කියනව නේද කන්න කීකිය බල කරනවා දෙතුන් පාර කියනවා සමහර ඉන්නවා අඩි අප්පලා කියනවා අඩේ කන්න හිටු කියලා කාටද කියන්නේ මේ පැතිවල දරුවෝ නම් එහෙම නැද්ද මම කියන්නේ බොහෝ පැතිවල අම්මා තාත්තා පෙන්නේ වෛරක්කාරයෝ වගේ සමහර කොල්ලෝ ඉන්නවා වතුර කලයක් ගේන්නේ මුළු ගමේම උගේ පකල සෙල්ස් කරනවා වගේ ගමේම මිනිස්සුන්ගේ දර කැල්ලක් බලන්න මම මේවා කියනකොට තරුණයෝ කල්පනා කරන්නේ මම අපේ අම්මට කවද්ද දර කැල්ලක් බලලා දුන්නේ කවද්ද මං තාත්තගේ රෙදි ටික හේතුනේ කවද්ද මං ගෙදර රෙදි ටික හේතුනේ මතක තියාගන්න මේවා හරි ඉක්මනට වෙනස් වෙනවා ඒකයි මම මෙහෙම කියන්නේ මේවා හරි ඉක්මනට නැති වෙනවා අපෙන් කරන්න තියෙන දේවල් තප්පරයකින්වත් කල් දාන්න එපා අපෙන් කරන්න තියෙන දේවල් දැන් මට තිබ්බනේ මේ බන්නට එන්න බෑ කියලා කියන්න තිබ්බේ නෑ අපූර්වට තිබ්බා දැන් ආය බණක් බාර ගන්නවා නම් ඔයත් පිළිගන්නේ කොහොත් නැදේ ලබන අවුරුද්දේ සැප්තැම්බර් දිනයක් දෙන්න තියෙනවා එච්චර වුණාද බණ හරි කැමැත්තෙන් කියන්නේ ඇයි කවුද දන්නේ අපි කොයි වෙලේ මැරෙයිද කියලා කවුද දන්නේ සංසාරේ අය බණ කියා ගන්න හම්බෙයිද කියලා ඒ හින්දා කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය තුළ
හරි සතුටින් ඉන්න. සතුටින් ඉන්න මොනවාද කරන්න ඕන? හැම කෙනෙකුටම හුඟම් දෙන්න. අරහලා තියනවාද? ගෙදරක ඉන්නවා පින්නතුනේ ඔය එළුවෙකුයි කුකුලෙකුයි මීයෙකුයි. ඔය මීයාගෙන් පහදන්න බැරි හින්දා ගෙදර ගෑනු කෙනා කතුරක් කියනවා. ගෙනල්ලා මීයා බලාගෙන පොල් කෑලි පුච්චලා ගහන. මෙතනත් ඇදී අම්මලා තාත්තලා මී කතුරට අපවුද බින්ද. බෙල්ල ඉරවලා මරනවා කියන්නේ. ත්‍රිසං ලෝකේ ඉපදුනේ පෙර කරපු අකුසල් වලට. අපි මොකටද ත්‍රිසං වගේ වැඩ කරන්නේ? අර මේ පැතිවල ගොවි සමිති තියෙනවා. වැව් බදු දෙන්නේ නැතුව ඇති මාළු අල්ලන්න. නා බොහෝ පැතිවල ගොවි සමිති වලින් වැව් බදු දෙනවා මාළු අල්ලන්න. දැන් බෞද්ධ බින්ද අතෝ කියන්නේ දිහාඳුරන්ට තෙප්පිලි වාගෙන එනකොට ඔය බණ කියන්නේ නැහැ කියලා. ඒ වුණාට පව් අකුසල් අපූර්වට වැව්බත් දීලා මාළු අල්ලන්න බණ්ඩ එකට ඇවිල්ලා අර නුග ගහේ පඳුරු ගැට ගන්නවා මේ පාර කන්න බස්සලා දෙන්න කියලා. බෑනවද? අර මඩේ ගහන මාළු ගැටව මරාගෙන කණ්ඩතර. කෙසේ හෝ වේවා මදුරුවෙක්වත් මරන්න එපා. ඒ ත්‍රිසං වෙලා උපදින්නේ කරපු අකුසල් වලට. අපි මොකද කරන්න ඕන? ඇයි ඒ ත්‍රිසං වැඩ අපි කරන්නේ? ඇයි අකුසල් අපි කරන්නේ? නේද? සබ්බ පාපස්සා කරන. සියලු පව් නොකළ යුතුය. කුසල් පමණක් වැඩි යුතුය. කිසිකදු පාපයක්වත් කරන්න එපා. අයත් කියනවා සමහරක් වෙලාවට පව් නම් තමයි කරන්න දෙයක් නැහැ කියලා නේ. අපිටත් කියන්න තියෙන ඉතින් පව් තමයි කරන්න දෙයක් නැහැ. එහෙම කරන්න එපා. කෙසේ හෝ වේවා අර ගෑනුගෙන අර මී කතුර අමුට්ටලා තියෙන. මීයා ගිහිල්ලා කුකුලට කියනවා මේ කුකුල කුස්සිය පැත්තේ යන ගමන් අර මී කතුරට පයින් ගහගෙන ඵලයන්. ඇයි එතකොට අර පයින්නවා කුකුලා කියනවා මට බෑ කියලා. එළුවටත් කියනවා අරකට මොකද කරන්නේ කියලා. එළුව කියනවා මට අදාළ නැහැ කියලා. මීයාට ඉන්න බෑ. අර පොල් කැල්ලේ කුයිලෙනවනේ. රැය වෙලා චකස් ගාලා මී කතුර පැන. ගෑනු කෙනා හරි සතුටින් ගිහිල්ලා ඇල්ලුවා. බලනකොට මොකෙද්ද අහුවෙලා තියෙන්නේ? දඩ පොළගේ. උඩින් යන්න ගිහිල්ලා මී කතුරට වැදිලා. පොළඟ කෑවා ගෑනු කෙනාට. මේක හරි වැදගත්. ඊට පස්සේ ඒ දවස්වල අපි නේ නූල් දාන ඒවනේ තිබෙන්නේ සර්පෙක් කපම් වතුරනවා. බල්ලිතොයිල්මන ගිර වෙද මහත්තයා එක් කරගෙන ආවා කිව්වා එලිවෙන්න කලින් සාත්තුව පිරිමහන්න ඕන කියලා. සාත්තුව පිරිමහන්න රීරියා කාට දෙන්න කුකුලෙක් ඕන. දැන් රැය වෙලා කොහින්ද කුකුල් හොයන්නේ? මොකද කරන්නේ? ගෙදර තිබ්බ කුකුලා ගත්තා. එළි වෙනකොට ගෑනු කෙනා මරුණා. සල්ලි තිබ්බේ නැහැ. දැන් මල ගෙදර කටයුතු කරන්න එළුවා වික්කා. ඒ ගෙදර අදටත් යහතින් ඉන්නවා මොකාද? මීයා. මීයා දෙන්නගෙන්ම ගිහිල්ලා උදව් වෙල්ලුවා. උදව් කෙරුවා. අපි උදව් කරන්නේ අපිට වාසියක් තියනවා නම් විතරයි. දැන් ඔය ගම් වල හරියට පොකර යල්ලනව නේද? පාරවල් කපන්න දානකොට මේ පාරට මෝටර ගේට් එනවා අරකට එන්නේ. අපි කැමති මොන පාර කපනවද? අපි හරි සතුටුයි අපිටම ලැබෙනවා. අපි හරි සතුටුයි අපිටම වෙනවා. ඔය මං ගම කියන්නේ නෑ මේ ආසන්නේ. කොහොම පොර කාලා ගත්තා දේශපාලන බලය පාවිච්චි කරලා තමන්ගේ පාර කැපුවා. කොල්ල විභාගේ පාස් වෙලා යනකොට තාත්තා බයිසිකලේ අරන් දුන්නා. වෛද්‍ය පීඨයට දෙරිලා හිටි මලගෙදර දවස් තමයි ලියුම ආවේ.
අර පාර කපන්න දුන්නේ නැහැ මේ මිනිස්සයා. කොල්ල බයිසිකලේ ආවා ගියර් එකක්වත් මාරු කරගන්න බැරි වුණා. බෝක්කුවේ වැදුනා. ඇවිල්ලා පාර හොඳටම සවුත් වෙලා තිබ්බේ. මේ අර බෝක්කුව කැඩිලා බහැලා පස්පුරවලා තිබ්බේ. එතුන මොන වාසනාවක්ද දන්නේ. කොල්ල විසිකලා ගිහලා ඔළුව වැදිලා තිබ්බ බෝක්කුව කැටේ. හයියෙන් ගියා වලට වැටුණා පාලනය කරගන්න බැරි වුණා මැරුණා. අර අපිටම කියලා එකක් එහෙම නැහැ. එදා අර පාර හදන්න දීලා තිබ්බන. කොහෙට හරි හොඳක් වෙනවා නම් ඒව කරන්න සතුටු වෙන්න. මිනිස්සු එහෙම නෙවෙයි. ලැබෙනවා නම් අපිටමයි ලැබෙන්න ඕන. ඔය කියන අසත්පුරුෂකම් නැති කරගන්න. ජීවිතේ වතුර ටිකක් හරි දෙන්න හම්බෙන්නේ හරි කලාතුරකින්. ඒක දෙන්න විතරක් නෙමෙයි දෙන්න ඉඩ දෙන්න. දැන් ඔය හිඟන් ඉල්ල ගන්න මිනිස්සු එනව නේද ගෙවල් වලට. මේ පැතිවල එනවා අපි දන්න. සමහරු දොර වහනවා. ඇයි අර සතියට දෙන්න ගන්නකොට කොහෙද යන හාල්ද ඔය හැටි දෙන්න. ඒ මිනිස්සුත් යන්නේ නැහැ. බෙරියන් දෙනවා දොර අරින්න ගන්න ඕන අරනවා කියලා. කොහොම හරි දොර අරගන්න. දොර ඇරියට පස්සේ අපි හුණ්ඩුවේ අඩිය වැහෙන්න හාල් ටිකක් ගෙනල්ලා දාලා දෙනවා. රුපියල් 5ක් හරි 10ක් හරි තමයි දෙන්නේ. ඕක මුලින්ම දුන්නා නම් මොකද වෙන්නේ? මේ ආත්මය තුල හොඳට මතක තියාගන්න. අවස්ථාවක් ලැබෙන්නේ කෙනෙකුට දෙයක් දෙන්න හරි කලාතුරකින්. පැත්තන්ට එතකොට හිතෙයි ඔවුන්ට කොච්චර කෙරුවත් වැඩක් නැහැ කියලා. වැඩක් තියෙනවා. පැත්ත උදව් කරන එක නවත්තලා තියන්නේ ඇයි? අර කරලා වැඩක් නැහැ කියලානේ. කාටද වැඩක් නැත්තේ? අපිට වැඩක් තියෙනවා බින්නතුනේ. ඒ මිනිස්සුන්ගේ අසත්පුරුෂකම මේ මිනිස්සු තියාගත්තා. කෙලෙහි ගුණ නොදන්නකම මේ මිනිස්සු ගාව තියාගත්තා. අපි ගාව මොකද්ද තියෙන්නේ? සත්පුරුෂකම. ඒක මොකටද අනිත් මිනිස්සුන්ගේ තියෙන පජාතකම හින්දා අපි ඕක නැති කරගන්න. අනිත් මිනිස්සුන්ගේ තියෙන කැතකම හින්දා අපේ තියෙන සත්පුරුෂකම නැති කරගන්නේ මොකටද? ඒ හින්දා හෙට ඉඳන් කියන්නේ එහෙම නෑ ඔය ඔවුන්ට කෙරුවට වැඩක් නෑ කියලා. හොරන්න. එතකොට කියයි ලැජ්ජ නැද්ද කියලා. ඒවා මේ ගම්වල මිනිස්සු හදාගත්ත නොගැලපෙන කතන්දර. මිනිස්සුෙකුට උදව්වක් කරන්න හම්බෙන්නේ මොන ආත්මෙද? මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි. ඒක අපිට පුළුවන් ද හෙට මේක කරන්න හම්බෙයිද කියලා කියන්න පුළුවන්? කොහේ කියන්නද? දැන් කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් දැන් කරන්න. මම නිතර දේශනා කරන එකක් තමයි කෙනෙකුට දෙන්න තියෙන ඇල්ලතුරු විදුරුවක තරමින් දෙයක් නම් දෙන්න. කල් දාන්නේ නැහැ. ඉඩක් අවස්ථාවක් ලැබුණු සැනින් ලැබුණු ගමන් ඔය මේ තරුණියෝ මේව දැනගන්නත් ඕන. මම ඔය නිතර දේශනා කරන කාරණයක් තමයි උදේට ගෙදර අර බුදුහාමුදුරුවන්ට පැන් පූජාව තියන්න කියලා. මේක දැන් හරියට මිනිස්සු කරනවා. උදේට ගෙදර නිතර බුද්ධ පූජාව තියන්න කියන්නේ. වෙනතුනේ පවුල් ආරවුල් නැති. මේවා අපේ තාත්තලා කරන්න ඕන වැඩ. බැරිකමද නොකරනකමද? අර වීදුරුවක් අරගෙන ඔකට වතුර ටිකක් දාලා බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. එහෙම පූජා කරන්න ඒ ටික හදලා දෙන්න ඕනේ කවුද? තාත්තා. කවුද හදලා දෙන්න ඕනේ? අම්මා. එතකොට හරියන්නේ නැද්ද?
අම්මා හදලා දෙන්න ඕනේ පීරිසියට බුද්ධ පූජා කරලා මේක පූජා කරන්න. සංසාරේ කවදනම් අය බුදුහාමුදුරුන්ට දාන ටිකක් පූජා කරන්න. පැහැදිලිද මම මේ කියන්නේ? තරුණියන්ට මම කියන්නේ මාසෙකට සැරයක් විතර ඇවිල්ලා පන්සලේ බොමලුව අමදින්න පින් සිද්ධ වෙනවා. මාසෙකට සැරයක් විතර ඇවිල්ලා චෛත්‍ය මලුව අමදින්න. ඉඩක් හම්බුණු සැනින් තව එකක් තියෙනවා. පොඩි හර වෙලාව ගිය වෙලා තියෙනවා. ඔය බණහඬ ඉඳ ගන්නකොට ඔයත් අංගේ මම කියන්නේ හිතේ තිබ්බනම් ඔය කාගේ තිත්වල ඉන්නව නේද ඔය ඔවුන්ගේ මල ගෙදරකටවත් යන්නේ නැහැ කියලා හිතාගත්ත කෙනෙක්. ඔක හෙට ඉඳන් නැති වෙන්න ඕන. ඔයත් අංගේ හිතවල ඇති අර සහෝදරයොත් එක්ක පොඩි පළුද්දක් නැද්ද? උවිත කඩන ප්‍රශ්න වෙන මොනවාද ඉතින් ආයේ? මත ගැටුම් මාරවුල් නැද්ද? සහෝදරයොත් එක්ක තියෙනවා. ඒ නිසා බොහොම කරුණාවෙන් මේ දේශනා කරා. දැන් මෙතනින් නැගිටිනකොට මොකක්ද අපේ නැති වෙන්න ඕන? අනිත් කෙනෙක් හිතේ තිබ්බනම් අර ඔවුන්ට මෙහෙම කරන්නේ මං ආය ඔයත් අනේක වාරයක් හිතලා ඇති අර මම නම් හිතුවේ නෑ නේ ඌ මට මෙහෙම කරයි කියලා එහෙම හිතලා නැද්ද ඕනත එහෙම කරේ කවුද දුරින් හිටපු මිනිස්සුද ළඟින් හිටපු මිනිස්සු හොඳට දැනගෙන ජීවත් වෙන්න කවදාවත් ඇත්තු කරන යහපත් දේවල් නවත්තන්න එපා. ඒ ඇත්තු කෘතගුණ දැක්වෙන්නේ නැහැ කියලා. වෛර පිරිමහන්න කාලයක් තියෙනවා. අවුරුදු 28ක විතර තරුණයෙක් අර මේ වැඩිහිටි සමිතිය තියෙනවා නේද? මම යෝජනා කරනවා මේ තරුණ සමිතියට ඔය ට්‍රිප් එකක් යන්න චාරිකාව කොහෙද යන්න ඕන? අර මහරගම පිළිකාරෝ වලට යන්න. පුළුවන් නම් මේ ඊළඟ මාස සංවිධානය කරගන්න. ගිහින් බලලා එන්න. හරි බොහොම මේ අර ටැටූ ගහලා හිටපු තරුණයෝ ඉන්නවා. ගුද මාර්ගේ පිළිකාව. දැන් අපේ පොඩි එකාට උන් අවුරුදු 12 පන්සලේ ඊයේ දොස්තරලා බල්ලා කිව්වා කාචයක් දාන්න ඕන කියලා. අවුරුදු 24 ළමයිට heart attack හැදෙනවා. මේවට මේ වයසක් පන්තියක් ભેදයක් තත්වයක් තරහා දිරමක් නැහැ. හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන. අර තරුණයා මම දැක්ක පින්නත් නෙමෙයි. දැකලා තියෙනවද බඩට බඩයක් දාලා මල පාකකට ගෙල්ලලා තියෙනවා. පැකට් එක ගෙල්ලගෙන ඉන්නේ. ඒක ගෙල්ලගෙන බත් එක මෙහෙම තියාන කනවා. ඔක අපිට වෙන්නේ නැද්ද? කියමු බලන්න පිරිමහන්න තියෙන වෛරය මොකක්ද? මොකක්ද බෙදා ගන්න බැරි එදිරිවාදිකම? මෙච්චර කාලයක් අකුසල් කරගත්ත එකේ තේරුමක් තියෙනවා. හිතරිද්දාගෙන වෛරය කරගෙන ද්වේෂ කරගෙන අඬතබර වෙලා කුණු හරප ගියාගෙන මොකටද උඩුනේ? මිනිස්සුන් වෙන දවසක් ජීවිතේ කටට ගත්ත වතුර ටික බොන්න බැරි. මොකක්ද පිරිමහන්න තියෙන වෛරය? අද නැගිටිනකොට අදිෂ්ඨාන කරන්න ඕන. වෛරය නම් තියාගන්න එපා. වෛරය තියාගෙන මරුණහම අර
බල්ලෙක් තව බල්ලෙක් හම්බුනහම මොකද කරන්නේ? අපි වගේ කතා බහ කරනවා. කන්න බයිනවා. ගම්වල මිනිස්සුත් ඉන්න ඕන තරම් අර උදේට දැක්කහම පාරකින් හම්බුනත් මොනක් බලලා hina වෙන්නේ මේ ඇති. අත්තන්ට මතක් වෙනදී අපේ ගමේ අහවලා වගේ. මිනිස්සු දැක්කම හොඳට hina වෙන්නේ. හොඳට කතා කරන්නේ. සතෙකුට හරි කමක් නැහැ කෑම ටිකක් දෙනකොට හොඳට දෙන්න. සමහර මිනිස්සු ඉන්නවා බල්ලෙක්වත් පේන්න බෑ තටි ගහනවා. කොන්ද මැද්දට ගහනවා බල්ලගේ. සත්තු පේන්න බෑ. ඒවට ඕන තරම් ආත්ම ත්‍රිසං ලෝකයේ තුල තියෙනවා. ඒ හින්දා යහපත් විදියට හැසිරෙන්න පුළුවන් මේ ආත්මෙ විතරයි. එහෙමනේ. ඕන තරම් සත්ත්ව ලෝකේ හැම සතෙකුටම බය නෙමෙයිද? හැම සතෙකුටම බයයි. වතුර ටික බොන්නේ දෙපැත්ත බල සමහර සත්තු. කොච්චර භයානකයිද ත්‍රිසං ආත්මය. ඉතින් ඇයි මේක තේරුම් ගන්න නැත්තේ? ඇයි මේක අවබෝධ කරගන්න නැත්තේ? ත්‍රිසං ලෝකේ තියෙන සමහර ගති අපි ගාව තියාගන්න එපා. ඊර්ෂ්‍යාව කියන එක ත්‍රිසං ලෝකේ තියෙන එක. ඔය ගෙවල් වල බල්ලෝ දෙන්නෙක් ඉන්නකට එක බල්ලෙක් අත ගන්නකො බලන්න. අර කයිවෙල් ළඟට කොට වෙන්න හදනවා. ඒ ඊර්ෂ්‍යාව. බල්ලෝ දෙන්නට බත් දාපුවා. අර දාපු එක යනවා ඊළඟ බත් එකට. ඒ අපි බලන්නේ අතන තමයි හොඳ කියලා. දැන් ඔය ගති කොහෙද තියෙනවද ඔය අපි ගාව තියෙන්නේ? බල්ලෝ ගාව තියෙන ගති තමයි අපි ගාව තියෙන්නේ. අපි මිනිස්සු වෙනතුන් ජීවිතේ පුරුදු වෙන්න ලද්ද දෙයින් සතුටු වෙන්න. එනකොට ආගන්න එක රණ්ඩු දබර වෙන එක ඒවා සත්ත්ව ලෝකේ ගති. ඒ ගති ඉස්මතු වෙන්නේ පෙර කරපු අකුසල් වලට. එනිසා ඔය තැන් වල පද හදන එක, කේලම් කියන එක, ගතු කියන එක මෙහෙත් ඇදී පුදුම විදිහට ගතු කේලම් කියනවා මිනිස්සු. හදන පද බොහොම ඉක්මනට අතන මතක් නැති අපේ ගමේ අහවලා වයි කියන. එක දෙක කරලා කියනවා ඕනකට. හරි පාඩුවේ ඔය සමහර දෙමව්පියෝ ඉන්න මුළු ගමම හදන්න ඔට්ටු වෙනවා. ගෙදර බුදුන් නැද ගන්න කොන්ද පරණ දරුවොත් එක්ක. ඒ වුණාට මොකද කරන්නේ? අර මෙහෙත් ඉන්නවද පොඩ්ඩ බැරි වෙච්ච ගමන් 119 ගන්න කවුරු හරි නැතුවේද? පොඩ්ඩ රස්සාව වගේ. කවදා හරි ඉතින් අතට කුටි කාපුවම තේරෙයි කොහෙන්ද? අනුන්ගේ දේවල් හොයන එක නවත්තන්න. මිනිස්සු වෙලා ඉපදුනේ ඔය කරන නාටකම් කරන්න නෙමෙයි. මැරෙනකොට අපිට මතක් වෙන්න ඕනේ මම්මගේ ජීවිතේ කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරලා නැහැ. නැති දැන මිනිස්සුක්ම తాවකාලිකයි. මේ ලෝකේ හැම එකක්ම නැති වෙනවා. උපාද තීති බංග ඔච්චරයි. අකම්පිතව ජීවත් වෙන්න. අත්තාහි අත්තනෝ නැති කුතෝ පුත්තෝ කුතෝ දන. අපිට අපිවත් නැති වෙන මේ ජීවිතේ කවර ධනයක්ද කවර පුත්තුද කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවයෙන් සසරට පින් කුසල් සිද්ධ කරගන්න ඔයත්තන්ට ශක්තිය ධෛර්යය දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරා. මේ කර්මයට කියපු වෙලාවට පටන් ගන්න හදලා තිබ්බනම් මට තව ටිකක් කියන්න දෙන්න. හොඳ 6:00 වෙනකොට කුලිය පිට යන්න ඕන. ධර්ම දේශනාවකට. ඒ නිසා
හැම වචනයක්ම හොඳට තේරුම් ගන්න. කවදා හරි හොඳ හාමුදුරු කෙනෙක් ගෙනල්ලා හොඳ බණක් අහන්න. එතකන් ඔය මං කියපු විදියට ඉන්න. හදවත මම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පින් සිද්ධ වේවා.